Hi guys, කොහොමද ඔයාලට? ඔන්න ටික කාලෙකට පස්සේ vlog එකක් අරගෙන ආවා. හැබැයි ඒක අපි සම්මා නිවාඩුවට ගිය family trip එකක්. ඉතින් මතකයක් විදිහට තියාගන්න ඕන හින්දා මම එදා vlog එකක් හැදුවා. ඒක දාන්න උනේ ටිකක් පරක්කු වෙලා. අපි ගියේ ගොඩක් ලස්සන පැත්තකට. නාපෝලි වල ඉන්න අය වගේම නාපෝලි වල travel කරන්න එන ගොඩක් අය අනිවාර්යෙන්ම යන පැත්තක් තමයි සොරෙන්තෝ කියන්නේ. හරි විදිහට නම් මේ පැත්තේ travel කරන්න යන්න ඕනේ නැවේ. එතකොට හොඳට ලස්සන පැති ගොඩාක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි හදිසියෙගේ trip එකකින්ද වාහනේ තමයි ගියේ. ඔයාලට මේ සුදු පාට මල් යායක් පේනව නේද? මේ පාර දිගටම සුදු රෝස මල් හිටවල තිබුණා. හරිම ලස්සනයි. ඔයාලට මේ පේන්නේ සොරෙන්තෝ ටවුන් එක. අපි අද ආවේ සොරෙන්තෝ වල තියෙන හාස්කම් වලින් පිරුණු ලස්සන පල්ලියකට. මේ පල්ලිය ඉතාමත් පැරණි පල්ලියක්. මේ පල්ලියට ලස්සන අතීත කතාවක් තියෙනවා. 8 වන සියවසේදී මේ පළාතේ හරි අපූරු සිදුවීමක් වෙලා තියෙනවා. මහලු කාන්තාවක් එයාගේ එළදෙනව තනබිමට අරගෙන යද්දී ලෝරල් ගහක් පාමුල කුකුල් පැටව් 12 දෙනෙක් හා රන් කිකිලියගෙන් වටවුණු දේවමාතාවන් වහන්සේගේ ප්‍රතිමාවක් ප්‍රබල ආලෝකයක් එක්ක මේ කාන්තාවට දර්ශනය වෙලා තියෙනවා. මේ කාන්තාව දර්ශනයට කලින් ගොළු බිහිරි කෙනෙක් වුණත් දර්ශනයෙන් පස්සේ ඇය සුව වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ ශුද්ධෝ ප්‍රතිමාව තමයි එදා ඒ කාන්තාවට දර්ශනය වුණේ. මේ සිදුවීම දැනගත් බිෂොප්වරයා මෙම ප්‍රතිමාව සොරෙන්තෝ ආසන දේවස්ථානයට පෙරහැරකින් අරගෙන ගියත් එය පස්සේ අතුරුදහන් වෙලා ප්‍රතිමාව හොයාගත්ත ස්ථානයේම දෙවරක් නැවත දර්ශනය වෙලා තියෙනවා. පස්සේ එම දර්ශනය සිදු ස්ථානයේ අසලම තිබුණු කුඩා පල්ලියේ මෙම ප්‍රතිමාව ස්ථාපිත කරලා වර්ෂ 1206 දී පමණ සාන්ත මරියා දෙල් ලවුරෝ නමින් මේ දේවස්ථානය කැප කරලා තියෙනවා. ඒ පල්ලිය තමයි ඔයාලට මේ දකින්න තියෙන්නේ. වර්ෂ 1914 මාර්තු මාසේ 25 වන දින තමයි මේ පල්ලිය බැසිලිකාවක් බවට පත් කරලා තියෙන්නේ. මේ පල්ලිය පිහිටලා තියෙන්නේ මුහුදායින කඳු මුදුනක. මම හිතන විදිහට මෙතන මේ රූපවලින් කියවෙන්නේ ස්වභාවික විපත්වලදී සිදු ප්‍රාතිහාර්ය ගැන වෙන්න ඕනේ. මේ තියෙන්නේ පල්ලිය ලැබුම් ගෙය. මෙතන පූජා භාණ්ඩ, පූජා ඇඳුම් ගබඩා කරලා තිබුණා. ප්‍රාතිහාර්ය පිරි ඒ ලස්සන පල්ලියක් බලලා අපි ගෙදර යන්න පිටත් වුණා. අපි යන ගමන් අමල්ෆි පැත්තෙන් බලාගෙන ගියා. හරිම ලස්සනයි. මුහුද වට කරගත්ත කඳු යායක් තිබුණා. ඉතින් ඒ ලස්සන දැක්කාම මට බැහැලම බලන්න හිතුණා. පාරේ ගොඩක් ට්‍රැෆික් එක තිබුණු හින්දා ඉක්මනින් හස්බන්ඩ්ුයි මායි බැහැලා ෆොටෝස් ටිකක් අරගත්තා. ඊට පස්සේ අපි හවස් වෙන්න කලින් ගෙදර යන්න පිටත් වුණා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්නත් අමතක කරන්න එපා. චාෝ!